ආයිබෝවන් ක්‍රිකට් ලෝලීනි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ පරපුරේ ශක්තිය උරඟා බලන දැවැන්ත සටනක් ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ වෙනවා. ඒ නවසීලන්ත ඒ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයයි. ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නවක ක්‍රීඩකයින්ට මේ ඉතා වැදගත් තරඟාවලියක් වන බව නොඅනුමානයි. මෙම සංචාරය ප්‍රධාන අදියර දෙකකින් සමන්විත වන අතර පළමුවෙන්ම සිව්දින තරඟ දෙකක් පැවැත්වෙනවා. ටෙස්ට් ක්‍රිකට් වලට පිවිසීමට සිටින ක්‍රීඩකයින් සඳහා මේ ඉතාමත් හොඳ තරඟාවලියක් වනවා. ඉන් අනතුරුව එක්දින තරඟ 3ක්ද පැවැත්වීමට නියමිත අතර එම තරඟ කොළඹ සහ දඹුල්ලේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම තරඟාවලියේදී ජාතික කණ්ඩායමේ ස්ථානයක් අහිමි වුණු ක්‍රීඩකයින්ට තමන්ගේ වැරදි හදාගෙන නැවත එන්නත්, දේශීය තරඟවල ලකුණු අතර සිටින ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගන්නත් තියෙන හොඳම අවස්ථාව මෙයයි. විශේෂයෙන්ම නවසීලන්තයේ වැනි ප්‍රබල කණ්ඩායමක් සමග ක්‍රීඩා කිරීමෙන් අපගේ ක්‍රීඩකයින්ට ඉතා හොඳ අත්දැකීම් ලබා ගත හැකිය. මෙහිදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි තේරීම් කමිටුව මෙම සංචාරය හරහා ජාතික කණ්ඩායම සඳහා නවක ක්‍රීඩකයින් හඳුනා ගැනීමත්, අනෙක් කරුණ නම් දඹුල්ල වැනි වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන්ට සහාය දක්වන තනතිරුවල අපගේ ක්‍රීඩකයින් දක්වන දක්ෂතාවයත්, මෙහිදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට ඉදිරි තරඟාවලිවලදී තම දක්ෂතා දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ හැකියාව පවතිනවා. අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත නවසීලන්ත ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තරඟාවලිය ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි ක්‍රිකට් වීඩියෝ දිනපතා නැරඹීම සඳහා channel එක subscribe කරන්න.